ආයුබෝවන් දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ පරිගණකයක හදවත බඳු ක්‍රියාවලියක් ගැනයි. ඒ තමයි පරිගණකයක ක්‍රමලේඛයක් ධාවනය වන ආකාරය සහ උපදේශ චක්‍රය instruction cycle. අපි අද කාලය අරගෙන ඔබ ලබා දුන් 4 වන ප්‍රශ්නය මුල් කරගෙන දෘඩාංග අතර දත්ත හෝමාරු වන ආකාරය පියවරෙන් පියවර ඊටම ගැඹුරින් අධ්‍යයනය කරමු. මේක විභාගයේ නිතරම එන කොටසක් නිසා හොඳින් අවධානය යොමු කරන්න. පරිගණක පද්ධතියක මූලික සංරචක. පරිගණකයක් වැඩ කරන්නේ තනිවම නෙවෙයි. මෙතන ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. මධ්‍ය සැකසුම් මේකකය CPU, ප්‍රාථමික මතකය RAM සහ ද්විතීයික මතකය storage. දත්ත ගලා යන්නේ මේවා අතරයි. 4 වන ප්‍රශ්නේ A, B, C ලෙස දක්වා ඇති හිස්තැන් පුරවන්න නම් අපි මුලින්ම මේ එක් උපාංගයේ කාර්යභාරය හඳුනාගෙන ඉන්න ඕනේ. A. ද්විතීයික ගබඩාව secondary storage. අපි ක්‍රමලේඛයක් ඉන්ස්ටෝල් කළාම ඒක මුලින්ම තැන්පත් වෙන්නේ ද්විතීයික ගබඩාවේ. ප්‍රශ්නේ A කොටසෙන් අදහස් කරන්නේ මෙයයි. මෙතනදී දත්ත ස්ථිරව ගබඩා වෙනවා. නමුත් CPU එකට කෙලින්ම ද්විතීයික ගබඩාව එක්ක වැඩ කරන්න බෑ. ඒ නිසා ක්‍රමලේඛයක් ධාවනය කරන්න කලින් ඒක වෙනත් තැනකට ගෙනියන්න ඕනේ. B. ප්‍රාථමික මතකය primary memory or RAM. අපි මෘදුකාංගයක් ඕපන් කරන විට ඒක A සිට B වෙත, ඒ කියන්නේ ප්‍රාථමික මතකයේ හෙවත් RAM එක වෙත පූර්ණය ලෝඩ් වෙනවා. ප්‍රශ්නේ B ලෙස දක්වා ඇත්තේ RAM එකයි. මතක තබා ගන්න CPU එකට කෙලින්ම සම්බන්ධ වෙන්න පුරුවන් ප්‍රධාන මතකයේ වන්නේ මෙයයි. මෙතනදී තමයි උපදෙස් instructions తాවකාලිකව පොලිමේ ඉන්නේ CPU එකට යන්න. C. මධ්‍ය සැකසුම් මේකකය CPU. දැන් අපි එන්නේ වැදගත්ම තැනට. ඒ තමයි C හෙවත් මධ්‍ය සැකසුම් මේකකය CPU. CPU එක ඇතුලේ පාලන ඒකකය CU, ගණිතමය හා තර්කන ඒකකය ALU සහ රෙජිස්ටර් පිහිටා තිබෙනවා. ප්‍රශ්නයේ දක්වා ඇති පරිදි දත්ත සහ උපදෙස් අවසානයේ සැකසීම සඳහා එන්නේ මෙතනටයි. උපදෙස් චක්‍රය ආහරණය fetch stage. දැන් අපි බලමු උපදෙස් චක්‍රයේ ක්‍රියාත්මක වන ආකාරය. පළමු පියවර තමයි ආහරණය. මෙතනදී වෙන්නේ RAM එකේ තියෙන උපදෙසක් CPU එක වෙත ගෙනීමයි. මේ සඳහා program counter එක වැදගත් වෙනවා. PC එක මගින් ඊළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙසේ ලිපිනය පෙන්වා දෙනවා. උපදෙස් චක්‍රයේ විකේතනය decode stage. CPU එකට ගෙනාපු උපදෙස නිකම්ම ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ඒක තියෙන්නේ ද්විමය ඛේද විදිහට. දෙවනි පියවර තමයි විකේතනය. මෙතනදී පාලන ඒකකය control unit එක මගින් ඒ උපදෙස මොකක්ද කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේක එකතු කිරීමක්ද අඩු කිරීමක්ද කියලා වෙන් කර හඳුනා ගන්නවා. උපදෙස් චක්‍රයේ ක්‍රියාත්මක කිරීම execute stage. තේරුම්ගත් උපදෙස දැන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි ක්‍රියාත්මක කිරීම. මෙතනදී තමයි ALU එක වැඩට බහින්නේ. ගණිතමය ගණනය කිරීම හෝ තර්කන තීරණ ගැනීම මේ පියවරේදී සිදුවෙනවා. දත්ත හුවමාරු වන ආකාරය ප්‍රශ්නයේ රූප සටහනේ ඊතල මගින් පෙන්වා දීලා තිබෙනවා. උපදෙස් චක්‍රයේ ගබඩා කිරීම store or write back. අවසාන පියවර තමයි ප්‍රතිඵලය ගබඩා කිරීම. ක්‍රියාත්මක කිරීමෙන් පසු ලැබෙන පිළිතුර නැවත මතකයට RAM එකට හෝ රෙජිස්ටර් එකකට යැවීම මෙතනදී සිදු වෙනවා. ප්‍රශ්නයේ වගුවේ write back ලෙස දක්වා ඇත්තේ මෙයයි. දැන් ඔබට පේනවා ඇති උපදෙසක් RAM එකෙන් පටන් අරන් ආයමත් පිළිතුර RAM එකටම එන චක්‍රීය ගමන. පද්ධති බසය සහ දත්ත ගලා යාම. දුවේ පුතේ, මේ උපාංග අතර දත්ත ගෙනියන්නේ කවුද? ඒ තමයි පද්ධති බසය. මෙතනදී දත්ත බසය, ලිපින බසය සහ පාලන බසය කියලා කොටස් 3ක් තියෙනවා. ප්‍රශ්නේ A, B, C අතර තියෙන සම්බන්ධතාවය මේ බස් පද්ධතිය හරහා තමයි සිද්ධ වෙන්නේ. ප්‍රශ්න 4 සඳහා නිවැරදි පිළිතුරු. අද සාකච්ඡා කර කරුණු අනුව ප්‍රශ්නයට පිළිතුරු සාරාංශ කරමු. A සමානයි ද්විතීයික ගබඩාව secondary storage. B සමානයි ප්‍රාථමික මතකය primary memory or RAM. C සමානයි මධ්‍ය සැකසුම් ඒකකය CPU. වගුවේ හිස්තැන් පිරීමේදී fetch සඳහා ප්‍රභවය වන්නේ memory හා ගමනාන්තය වන්නේ CPU එකයි. මෙතෙක් වෙලා අපි පරිගණකයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඊටාම ගැඹුරින් ඉගෙන ගත්තා. උපදෙස් චක්‍රයේ පියවර 4 සහ උපාංග අතර දත්ත ගලා යන ආකාරය දැන් ඔබට පැහැදිලියට කියලා මම හිතනවා. විභාගයේදී මේ රූප සටහන ඇඳලා කොටස් නම් කරන්න පුහුණු වෙන්න. මීළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.